අපි යන් 2004 වෙනි ගැටලුවට. දැන් මේක කියනවා ස්කන්ධෙ වෙන වස්තුවක් තියනවලු වැඩිම ත්වරණයක් තියෙන්නේ කාටද කියලා අහනවා. දැන් මෙහෙමයි. අපි ඒ ත්වරණය වෙන දිශාව අනුව අපි හිතුව ත්වරණය වෙන දිශාව තියෙන්නේ දකුණු දිශාවට කියලා. එම දිශාවට අපි f = ma සමීකරණය ලිව්වහම f = ma සමීකරණය ලිව්වහම අපිට පේනවා දැන් මේ දීලා තියෙන වර්ණ පහෙම තියෙන වස්තු වල ස්කන්ධේ m. ඒක වෙනස් වෙන්නේ නැහැ. පේන්නේ නැද්ද බෝඩ් එකේ? f = ma f = ma වස්තු පහේම ස්කන්ධ එකමයි. එහෙනම් මෙයා නියතයි. මෙයා නියතයි. එහෙනම් වැඩිම ත්වරණයක් එන්න නම් යොදන බලයත් වැඩි වෙන්න ඕනේ. ඇයි? f අනුලෝමව සමානුපාතිකයි ත්වරණයට. f අනුලෝමව සමානුපාතිකයි ත්වරණයට. ඒතර අපි සලකන දිශාව ඔස්සේ සම්ප්‍රයුක්තය වැඩිම එක. සම්ප්‍රයුක්ත වැඩිම වස්තුව. අපි ත්වරණය වෙන දිශාව සලකන දිශාව ඔස්සේ සම්ප්‍රයුක්තය වැඩිම වස්තුවේ තමයි වැඩිම ත්වරණය අත් කරගන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තතාවයේ වැඩිම වස්තුව මොකක්ද කියලා හඳුනා ගමු අපි. අපි බැලුවොත් එහෙම පළවෙනි වස්තුවේ සම්ප්‍රයුක්තය තියෙනවා මේ දිශාවට නිව්ටන් 50ක්. හරි. අපි යන් දෙවෙනි වස්තුවේ තියෙනවා සම්ප්‍රයුක්තය ශුන්‍යයි නේ. සම්ප්‍රයුක්තයක් නැහැ. තුන්වෙනි වස්තුවේ ඒ සම්ප්‍රයුක්තය ශුන්‍යයි. අපි හතරවෙනි වස්තුවේ සම්ප්‍රයුක්තය මේ දිශාවට තියෙනවා නිව්ටන් 50යි. අපි යම් පස්වෙනි වස්තුවේ සම්ප්‍රයුක්තය තියෙනවා මේ දිශාවට 50යි 100යි කියලා තියෙනවා. 100යි. එහෙනම් අපිට පිළිතුර වෙන්න ඕනේ මේකනේ. මේ දෙන්නට වඩා මෙයාගේ සම්ප්‍රයුක්තය වැඩිනේ. එහෙනම් සම්ප්‍රයුක්තය වැඩි නම් ස්කන්ධේ නියත නම් හම්බෙන ත්වරණයත් එයාට වැඩි. එම නිසා ඒකට පිළිතුර වෙන්න ඕනේ අංක 4. අපේ ඊළඟ ගැටලුවට.